දැන් ඔන්න අපි යනවා සමතුලිතතාවයේ පැත්තට. තුනනේ තුන. හරි ඔන්න ඔහමනේ තියෙන්නේ. දැන් මම කේන්ද්‍රය O කියලා ගමු පුතේ. මෑගේ බර තියෙන්න ඕන අනිවාර්යෙන් දණ්ඩ ඇතුලේ. හැබැයි බර ලකුණු ගන්න කලබල වෙන්න එපා. මෙයාගේ අභිලම් ප්‍රතික්‍රියාව කේන්ද්‍රය මේ හරියන්නේ. මේ හරියම දාගමු. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව හරියටම O හරහා යන්න ඕන. මෙන්න මෙහෙම O හරහා තමයි පුතේ මෙයා යන්නේ. අපි මේක R කියලා ගමු. ඊට පස්සේ මෙතනදී ඇති වෙනවා පෘෂ්ඨයට ලම්බව බලයක්. ඒක අපි S කියලා ගමු. මේක ලම්බයි හරි? මේක ලම්බයි. කැටියෙදී නැතිනම් ලම්බයි. ඉතින් පුතේ ඔන්න ඔය දෙන්න හමු වෙන තැන ඉඳලා තමයි W ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ කලබල වෙන්න එපා කියලා W ලකුණු කරන්න. නම් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ පුතේ හරියටම ඔන්න ඔතන. තේරුණාද? ඔන්න ඔතන තියෙන්නේ. හරි. දැන් ඔන්න බලන්න මේ ගාන ගොඩනංවන විදිය. මේ කෝණය ඇල්ෆා. හරිද? හොඳයි. දැන් පුතේ මේ බලන්න මෙතන මේ කෝණය ඇල්ෆා නිසා මෙයා 90 මෙතන 90යිනේ. මෙතන 90යි. මෙයා 90 රින් ඇල්ෆා. මෙයත් 90 රින් ඇල්ෆා මෙතන කෝණය ඇල්ෆා. හරිද? මෙයා 90 රින් ඇල්ෆා මෙයත් 90 රින් ඇල්ෆා මෙතන 90 මෙයා ඇල්ෆා. හරි. ඊට පස්සේ ඊළඟට බලන්න තව වැදගත් දෙයක්. හරි. ඊට පස්සේ මේ බලන්න මෙන්න මේ රේඛාව. හරිද? මේ නිල් පාට ඉර බලන්න. අපි මේ ලක්ෂයේ නමකුත් දාගමු. මේක ABG මේක C මේක D කියලා ගමු. ඔන්න බලන්න පුතේ මේ AD යනු විස්කම්භයකි. ඔන්න බලන්න AB කියන්නේ විස්කම්භය. ඇයි මං එහෙම කියන්නේ පුතේ? මෙන්න මේකයි පුතේ හේතුව. ඔයාලා තියෙන්නේ විස්කම්භයක් මගින් පරිදියාපාතනය කරන කෝණ අංශක 90යි කියලා. නේ? ආන්න ඒක රිවර්ස් එක. විස්කම්භයක් මගින් පරිදියාපාතනය කරන කෝණය. මොකද මේක කේන්ද්‍රය හරහා යන්නේ. O කේන්ද්‍රය හරහා යන කෙනෙක්. හරිද? මේ AD මගින් හරියට මෙතන 90ක් ආපාදනය කළා. මේ වෘත්තයේ මත ලක්ෂයන්. වෘත්තයේ මත. එහෙනම් AD කියන්නේ විස්කම්භය. ඒතර මේ දිගවත් සමානයි. AD විස්කම්භය. හරි? ඔන්න උදේ AD විස්කම්භය. හරිද? මරුනේ පොයින්ට් එක. මේ ලක්ෂයත් අපි ABCD E කියලා ගමු. E. එතකොට මේ දුරවල් අර ඒදනේ අර ඒ කියලා අපි ගමු. අර ඒ. හරිද? දණ්ඩේ දිග කීයද? දණ්ඩේ දීලා නැහනේ. හරි දණ්ඩේ දිගක් දුර නම් මෙහෙම කරන්න පුළුවන් අපිට. බොහෝ දුරට දණ්ඩේ දිගත් 2යි A වගේ කියලා තමයි දෙන්නේ. AD විස්කම්භයක් ඒක හරියටමද? AD විස්කම්භයක් හේතුව මෙතන අංශක 90. හොඳයි. ඊට පස්සේ මේක තනික යාන්ත්‍රික සීන් එකක් තියෙන හොඳට බලා ගන්න. ඊළඟට පුතේ මේක තිරස්. මේකත් තිරස්. එතකොට මේ කෝණය ඇල්ෆා. මේ කෝණය ඇල්ෆා. එතකොට මේ O කියන්නේ කේන්ද්‍රය. මෙයත් අරයක්, මෙයත් අරයක්. මේ දුරත් A. මේකත් A, මේකත් A. එහෙනම් මේ කෝණයත් ඇල්ෆා සම ද්විපාද ත්‍රිකෝණ. හරිද? එතකොට මේ කෝණෙත් ඇල්ෆා, මේ කෝණෙත් ඇල්ෆා, මෙයත් ඇල්ෆා. උතන සම ද්විපාද ත්‍රිකෝණ ඊට පස්සේ මෙයත් ඇල්ෆා. හරිද? ඔන්නෝම. හරි. දැන් එතකොට මේකේ ගොඩක් වෙලාට ගණන් ලැබෙන්නේ මම අර කිව්වේ මේ හුඟක් වෙලාට ගණන් ලැබෙන පුතේ මේ AB දණ්ඩේ දිග 2යි A මේ ඔහොම තමයි ගාන එන්නේ. ඒතර AG කියන්නේ A නේ. මම ගණන් ලැබෙන විදිය පොඩ්ඩක් ඔයාලට කියන්න. මෙන්න මෙහෙමයි අපිට ගොඩක් වෙලාට ගණන් ලැබෙන්නේ. AE වල ලියන්න පුළුවන් 2A cos 2 alpha 2A cos 2 alpha සමානයි A cos alpha. ඔතනින් අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන් කපලා කරලා cos වර්ග alpha ට දැන් මේ cos alpha සඳහා වර්ග සමීකරණයක් ගන්න පුළුවන්. ඒක සුළු කරලා alpha හොයන්න පුළුවන්. හරිද? ඔය ඕක එක අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි? මොකද මේ මෙතන ලියන්න බලන්න 2යි cos වර්ග alpha ඍණ 1 කියලා.
මෙත කොස් ඇල්ෆා. හරි. ඔය වර්ග සමයක පිස්සදලා ඇල්ෆා හොයන්න පුළුවන්. ඕක එකක්. හරි. දැන් අපිට මේ පාර තියෙන්නේ මේ SUI ආරු හොයන්නනේ. ඔය SR හොයනකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් කෝණ අනම්මන ඔක්කොම දන්නවනේ. අපිට ඇල්ෆා ආනතව දණ්ඩ දිගේ බල විභේදනය කරලා. දණ්ඩ දිගේ බල විභේදනය කරපු දේ S එන්නේ R cos alpha. දණ්ඩ මේ කෝණේ 90 ඍණ ඇල්ෆානේ. මේක 90 ඍණ ඇල්ෆා. එහෙනම් W cos 90 ඍණ ඇල්ෆා කියන්නේ W sin alpha. එහෙනම් R කියන්නේ W tan alpha. හරිද? ඊට පස්සේ තලයට ලම්බව ගන්න. ඒතර S එනවා ඩිරෙක්ට්. S සමානයි S ධන. R උත් එහෙමනේ ඉන්නේ R sin alpha. R sin alpha සමානයි W cos alpha. cos alpha S සමාන එතකොට W cos alpha ඍණ R කිව්ව මෙයාටනේ. මෙයා sin එක වැඩි කරන W sin වර්ග alpha බෙදීම cos alpha. එතකොට cos වර්ග alpha W cos වර්ග alpha ඍණ sin W sin වර්ග alpha බෙදීම cos alpha. මෙතන cos දෙක alpha. එහෙනම් W cos 2 alpha බෙදීම cos alpha. ඔන්න. පට්ට යාන්ත්‍රික පට්ටම යාන්ත්‍රිකයි ඔහොමම තමයි කරන්නේ. මොන ගාන කොහොම අනම්මනම් කරලා දුන්නත් පුතේ ඔච්චර තමයි වැඩේ. හරි? ඔක තමයි සීන් එක. දැන් හරිනේ. මේක අර මෙතන මිස්සලා තියෙන දේ තමයි මෙන්න මේ වර්ගය සමීකරණ ඇතුලේ cos alpha වහන්නේ. cos alpha අපිටම හොයන්න පුළුවන්. ඒ කෑල්ල මේක අහලා නැහැ. ඒකත් මේක අහන්න එක්තරා ප්‍රශ්නයක්. ඔක තමයි වැඩේ. හරිනේ. ඕක තමයි සීන් එක. ඔන්න ඔක පට්ට යාන්ත්‍රිකය පුතේ. දැන් ඔයා ඕක ලකුණු කරගත්තා දැන් ওই සීන් ටික. ඔච්චර තමයි මේක තියෙන්නේ. දැන් ඔන්න සියල්ල ඉගෙනනවා. හරිද? ඉතින් මේ තියෙන යාන්ත්‍රික බවත් එක්ක මේ වගේ ප්‍රශ්න ලැබෙන්න තියෙන chance එක බොහොම අඩුයි. ඒකයි තියෙන්නේ. ඔන්න ඕකයි කතන්දරේ. හරි. අපි යමු හතරවෙනි ගානට එනවා. හතර. හරි. මම කට්ටියට වැඩේ තේරෙන්නේ නැති කියලා හොඳයි. එහෙනම් හතරවෙනි ගාන. හතර. හරි. කොහොම නමුත් පුතේ මේකේ බර ක්‍රියාත්මක වෙන්න ඕනේ මෙතනින්. අයි T1 එකම තන්තුවද? ඕනේ එකම තන්තුව. එහෙනම් T1 නෙමෙයි එකම තන්තුවනේ. T. T. හරි. කොහොම නම් මේ බල දෙක හම්බෙන්නේ මෙතනදී. මෙතනදී මේතන හරහා තමයි G තියෙන්නේ. AB. හරි. මේ කෝණය θ. හරිද? G ලක්ෂයේ තියෙන්නේ නෑ C නේ C C. C ලක්ෂයේ තියෙන්නේ AC ට ගුරුත්ව කේන්ද්‍රය 3ට 2 නේ. AC ට CB 3ට 2යි. ගාන කියන්නේ APC කෝණයනේ. APC කෝණ අපි මේම කරමු. මෙයා ඇල්ෆා කියලා ගමු. මෙයා බීටා කියලා ගමු. ඇල්ෆා බීටා. හරිද? දැන් අපිට පුළුවන් බුදු මෙහෙම දෙයක් කරන්න. හරි මෙහෙම කරමු. අන්න බලන්න AB දණ්ඩේ සමතුලිතතාවට අපි පුතේ තිරසට බල විභේදනය කරමු. තිරසට. හරිද? මේ සිරසත් එක්ක හදන කෝණය. ඒතර මෙයා T cos alpha. එහෙනම් තිරසට T sin alpha. මෙයා T sin beta. අන්න වැඩේ. තිර T ගැබිලා ගියාම sin alpha සමානයි sin beta. එහෙනම් පුතේ alpha සමානයි beta. ඔන්න කෝණ දෙක සමානයි. හරිද? එතකොට තිරසට ආනතියනේ. මේ දණ්ඩේ තිරසට ආනතියක් තියනවලු. on tan theta මූල දෙකයිනේ. මූල දෙකයි ටිකක් ලොකු කෝණයක් හදනෝනේ. තීටාට අඟ ත්‍රිකෝණයකුත් ගහමු. මූල දෙක 1 2 1යි 3.
උඩු සිරස සමගනේ හෝ උඩු සිරස සමග සමාන උඩු සිරස සමග ටීටා මේක සොරි මේක නෙමෙයි මේක එකම බලමු ටික ලොකු හොනේ මුල දෙක එන එකටත් වැඩි හරි දණ්ඩ උඩු සිරස සමග ටීටා කෝණයක් හදනවලු හරි දැන් බලන්න පුතේ මේ කෝණ දෙක සමානයි හරිද මෙතන ටීට එක මාක් කරන්නේ අපි හරි බලන්න ඒක හරි හොඳ දැන් එහෙනම් කොහොමද මේක හොයන්නේ මූල දෙක බෙදීම පහ බව මූල දෙක බෙදීම පහ බව හරි අනුපාත සීන් එකක් තියෙනවා හරි මේ වගේ අවස්ථාවකදී ඕනනම් පුතේ අපිට කොට් නීතිය දාන්න පුළුවන් මොකද මෙතන ඒ අර අදාළ විදිහට කෝණ ටිකක් දීලා තියෙනවා මෙතන ටීටක් දීලා තියෙනවා හරි අපිට අවශ්‍ය නම් කොට් නීතිය භාවිතා කරන්න පුළුවන් හරිද නැත්නම් අපිට පුළුවන් දණ්ඩ දිගේ බල විභේදනයකට ගියොත් මොකද ඕනේ කොට් නීතිය දැන් මෙලා හොඳම පුතේ APC නේ හොයන්න කියන්නේ මේ වගේ වෙලාවකදී අපිට වඩා හොඳ කොට් නීතිය මොකද මේ සියල්ල හැදිලා තියෙන පුතේ කොට් නීති යූස් කරන්න යූස් කරවන්න හරිද මේ සියල්ලම නිර්මාණලා තියෙන අපිට කියවල කොට් නීතිය භාවිතා කරවන ටයිප් එකට දී හරිද මේ සියල්ල හැදිලා තියෙන මේ විදිහට මම බඩ කොට් නීතිය මතක් කරන්නම් m ධන n cot θ සමානයි m වතාවක් cot alpha ඍණ n වතාවක් cot β හරිද කොහොම ලියනවා තව ලියන විදිහක් තියෙනවා m ධන n cot θ සමානයි m වතාවක් මේ අනුපාතය වතාව මෙතන කෝණය මම ලියන්නම් cot b කියලා cot b ඍණ n වතාවක් cot a මෙතන කෝණය මෙතන කෝණය මෙතන කෝණය මෙතන කෝණය m වතාවක් cot b n වතාවක් cot a මාරු වෙලා හරිද එහෙම ලියන්න පුළුවන් එයාගේ මේ මොනද පාදයේ ඉදිරිපස තියෙන මේ සම්මුඛ කෝණය ගන්නව නම් 3යි cot alpha ඍණ 2යි cot β හරිද පැහැදිලිද ඔක ඉතින් හැබැයි සාමාන්‍යයෙන් බුදේ මේ cot නීතිය දැන් මෑත කරන පේපර්ස් වල පාවිච්චි වෙන්නේ නැහැ හරිද cot නීතිය භාවිත වෙන්නේ නැහැ හරි විරලයි මේක නම් අපිට අර cot නීතිය දාපන් කියලා මේකම ඔබපන් කියලා අර පද ටික ඔක්කොම දීලා ගන්නට හරිද පද ඔක්කොම ඒ විදිහටම දීලා ඒ නිසා අපිට මේක ඇප්ලයි කරන්න පුළුවන් එතකොට මේ අනුපාතය 3යි 2යි 5යිනේ 5යි cot θ සමානයි 3යි cot alpha ඍණ 2යි cot alpha beta alpha සමානයි cot alpha එතකොට cot alpha හරිද එතකොට cot θ කියන්නේ එකයට මූල 2යි නැත්නම් එක අපි ඔව් පහ බෙදීම මූල 2 සමානයි cot alpha ට එහෙනම් tan alpha කියන්නේ මූල 2 බෙදීම 5යි මූල 2 බෙදීම 5යි හරි මොනවමයි ගාන යන්නේ මේක නම් පුතේ අර අපි අතටම ඇල්ෆාලා බීටලා ඔක්කොම දීලා නිකන් අර කොඩ් නීතියටම සියල්ල ලඝු කරා. ඒතර ඒ ෆ්ලෝ එකට යන එක ලේසි. එහෙම නැත්නම් සිරස්ව විභේදනය කරලා අපිට t හොයලා යන්නත් පුළුවන්. අපිට ඕන tan alpha වනේ tan t ට දාන්න. හරි. සිරස්ව විභේදනය කරාම w සමානයි t cos alpha දන t cos beta දෙන්න සමානයි. ඒතර 2යි t cos alpha සමානයි w. එහෙනම් t සමානයි w බෙදීම 2යි cos alpha. හරිද? එතකොට අපිට t ලැබුණා. අපිට පුළුවන් ඒ ලක්ෂ්‍ය වටා ගෝර්ණ ගැනීමකින් වගේ මෙයාව හොයන්න. ලම්බුවේ දුර අරගෙන මෙයාටත් අරගෙන වැඩේ කරන්න පුළුවන්. ඒතර බීට ලැබෙනවා. ටිකක් දිගයි වැඩේ. ඊට වඩා මේක ලස්සන මේක මාර ලේසි. හරි ඔන්න මම 4 වාට මගේ අතින් හදලා දුන්නේ. හරි අපි යමු 6 වෙනි ගානට කලින් ගාන. 6 වෙනි ගානට කලින් ගාන ඒක අංකයක් වැදිලා නැහැ. 6 වෙනි ගානට කලින් ගාන.
මේක තියෙන්නේ දිග 2a බර w වන AB ඒකාකාර දණ්ඩක ඒ කෙළවර සිරස් බිත්තියක අචල ලක්ෂයට අසව් කර ඇති අතර B කෙළවරට ගැටගසා ඇති අවිතන්න තන්තුව ඒ සිට 2a ඉහළින් පිහිටි සීලශ්‍රයකට අමුණා දණ්ඩ සමතුලිතව තබා ඇත්තේ මෙම රූපය ආකාරයට එහි ඇතිගන ප්‍රතික්‍රියාව සොයම් ප්‍රතික්‍රියාව සිරස දන අනුපාතය පයිබෙදීම 3 බව පෙන්වන්න. ඒ දණ්ඩ දිගේ තියෙන බව තමයි පෙන්වන්නේ. හොඳයි. මෙන්න බලන්නකෝ. අද අපූර්ව ගානක් හරිද? බොහොම අපූර්ව ගානක් පුතේ. මේ කෝණය 5 බෙදීම 3යි. මේක 5 බෙදීම 6යිනේ. එතකොට පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කොණ අභ්‍යන්තර කොණ දෙක තු සමානයි. එහෙනම් පුතේ මෙතනත් 5 බෙදීම 3යි. එතකොට මෙතන A මෙතන C. ඔව් කොහොමද දිග දීලා තියෙන මේ දිගවල් දෙක සමානයි. මේ දිග 2යි A මේ දිග 2යි A. දීලා තියෙනවා. ඒට 2යි මේ 2යි උඩින් තමයි C පීටන්නේ කියලා. එහෙම නොදුන්නත් ගන්න බුලන් අපිට 5 බෙදීම 6 මේක සරි. 5 බෙදීම 6. හරි තන්තුවේ ආතතිය කොහොම අසව්වේ ප්‍රතික්‍රියාව තියෙනවා. අපි ඒක xy සංරචනෙන් දාගමුනේ. හරි. එතකොට මෙයාගේ බර තියෙනවනේ පල්ලෙහාට. බර w. මේක අපි xy සංරචක වලින් මෙහෙම ලකුණු කරගමුනේ. උඩට y මේ පැත්තට x. හරිද? ඔන්න ඔහම. නැත්තම් මේ y පල්ලෙහාට මාක් කරමුද පුතේ? y පහළට මාක් කරගමුද? මොකද උත්තරේ දීලා තියෙන විදිහට මට හිතෙන්නේ y පල්ලෙහාට මාක් කරගත්තොත් හොඳයි කියලා. ආන්සරේ D විදිහට. මේ දිගේ දණ්ඩ දිගේනේ. නෑ සිරස දරනානතේ 5 නේ. හෝ සිරස දරනානතේ 5 කිව්වම යටියස් සිරස උඩුවස් සිරස කියලා මොකක් කියලා නෑනේ. ඔව් මේක උඩට හරි. y උඩට මාක් කරගමු. y උඩට. හොඳයි එහෙනම් අපි ගාන හදමු. මුලින්ම ගාන හදන්න හොඳම පොයින්ට් එක තමයි t හොයාගන්න එක. t හොයාගන්න අපි a වටා ගූර්ණ ගමු. a වටා ගූර්ණ ගනිමු. a වටා ගූර්ණ ගත්තම මෙන්න මේකනේ ලම්බක දුර වෙන්නේ. බොහොම ලේසියෙන් ගේම ගහන්න පුළුවන්. ලම්බක දුර හොයන එක හරියම ලේසියි පුතේ. මෙන්න මෙහෙමයි. මේ කෝණය 2යි. මේක ලම්බයි. මේක 30යි නම් මේක 60යි. මේක 60යි. 60යි නම් පුතේ කීයද? මේක මේ දිග 2යි. එහෙනම් 1ට 2ට මූල 3. 1ට 2ට මූල 3 රේෂියෝ එක. හරිද? එහෙනම් මේ දිග a. මේ දිග a. එමු නැත්නම් 2යි a sin 60. 2යි a sin 60ෙන් ගන්න පුළුවන්. හරිද? එතකොට t වතාවක් a සමානයි w වතාවක් ලම්බක දුර වෙන්නේ මේක. හරි. එතකොට මේ කෝණය කීයද පුතේ? මෙතන 90යිනේ. එහෙනම් මෙතන 30යි. මොකද මේක 120යි. මේක 30යි. එහෙනම් නැත්නම් මෙතන 60ක් කියලා ගන්න පුළුවන්. මේක 60යි. a sin 60. a sin 60. එතකොට t සමානයි මූල 3 බෙදීම 2යි w. ඔන්න t හෙව්වා. දැන් වැඩේ හරි. එහෙනම් සිරස්ස බල විභේදනය කරොත් t සිරසක් දන්න කෝණය 30යිනේ. t cos 30. t cos 30 ධන y සමානයි w. ඒතර cos 30 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. ඒ කියන්නේ 3 බෙදීම 4යි w ධන y සමානයි w. මම හිතුවේ දේ වැරදිනේ. w බෙදීම 4යි. නෑ w බෙදීම 4යි. හරි අපි මේ පැත්තට බෙදෙන කරමු. x සමානයි t මේක cos නම් අරයා sin 30. ඒ කියන්නේ x සමානයි මූල 3යි w බෙදීම 4යි. එහෙනම් මේක ඍණනේ. මේක ඍණ. එතකොට ප්‍රතික්‍රියාව තියෙන පුතේ පල්ලෙහාට w බෙදීම 4යි. මේ පැත්තට 3යි w බෙදීම මූල 3යි w බෙදීම 4යි. සම්ප්‍රයුක්ත බලය ඔතන. හරිද? මේ කෝණය අපි ගමු θ කියලා. හරි. අපිට ඕන කරන්න tan θ. tan θ කියන්නේ w බෙදීම 4 මූල 3යි w බෙදීම 4
උත්තරේ එකයට මුල 3යි. එහෙනම් තීටා කියන්නේ 5 බෙදීම 6යි. 5 බෙදීම සිරස දරන ආනතියනේ. ඔව් තීටා 5 බෙදීම 6යි. හරිනේ පුතේ. ඒතකොට සිරස දරන ආනතිය 5 බෙදීම 3යි. හරිද? ප්‍රතික්‍රියාව සිරස දරන ආනතිය 5 බෙදීම 6යි. ඒක ලියන්න. කියන මේක දණ්ඩ දිගේ තියෙන. ප්‍රතික්‍රියාව දණ්ඩ දිගේ. හොඳයි ඊට පස්සේ ඔයාලා ඉල්ලුවේ කීයද 7 නේ. අපිට කියන්න බෑ 7 නේද ඔයාලා ඉල්ලුවේ ඊළඟට. ඔව් 7 ඉල්ලලා තියෙනවනේ. හරි. අර ඒ හා බර මම සිතුනා අමාරුයිනේ. අර ඒ හා බර W වූ ඒකාකාර සුමට ගෝලයක් තිරසට 5 බෙදීම 3ක් කෝණයක් ආනතෝ සුමට තලයක් මත අචලව සමතුලිතතාව ඇත්තේ ගෝලීය පෘෂ්ඨය මත ලක්ෂයකට සම්බන්ධ කරන ලද දිග 2යි ඒ වූ අවිතන් තන්තුවක් ආධාරයෙනි. තන්තුවේ ආතතිය මේ බව පෙන්වන්න. හරි මේ ගාන තෝරගත්ත එක හොඳයි පුතේ. බල ලකුණු කිරීම කියන කාරණාව තුළ තමයි මේ ගාන රන් වෙන්නේ. එතකොට මේ වැරද්ද පුතේ සෑහෙන්න ළමයි පිරිසක් කරන වැරද්දක්. මොන බලන්න ඔයත් මේ වැරද්ද කරනවද කියලා මේකේ හරිම ටෙක්නික් ටික අල්ලගන්න. මේ බල ලකුණු කිරීමේ නිවැරදිම ටෙක්නික් ටික අල්ලගන්න පුතේ. මෙන්න නිවැරදි ටෙක්නික් ටික. හොඳට බලාගන්න. නිවැරදිම ටෙක්නික්. ඔය ගෝලයක අරය අපිට ඇත්තටම වැඩන්නේ නැහැ. ගෝලයක අරය වැඩන්නේ නැහැ පුතේ. මේ ගෝලයක අරය දෙන අනිවාර්යයෙන්ම කෝණ සඳහා. මේ බර W අභිලම් ප්‍රතික්‍රියාව R. ඔන්න ඔය දෙක ලකුණු කරාට පස්සේ තමයි පුතේ තන්තුව ලකුණු කරන්න ඕන. ගොඩක් වෙලාවට අපි කරන්නේ මුලින්ම තන්තුව ලකුණු කරන එක පට්ට වැරදි. මෙන්න මෙහෙමයි. නොහොමයි. ඒතර මේක T මේක ඕනේ 5 බෙදීම 3 නම් මෙතනත් 5 බෙදීම 3යි. 5 බෙදීම 3යි. හරිද? එතන 60යි. මෙයාගේ ගෝලයේ අරය A. අරය A. මේකත් A තන්තුවේ දිග 2යි. එහෙනම් මෙතන කෝණේ θ කියලා දැම්මොත් cos θ සමානයි 3න් 1. θ අඩංගු ත්‍රිකෝණයක් අඳින්න 1යි 3යි මෙතන මූල 8යි. හරිද? මොන වැඩේ? දැන් පුතේ අපිට පුළුවන් ගාන හදන්න. තන්තුවේ ආතතියනේ. තන්තුවේ ආතතිය ඊසි වෙන්න පුළුවන්. ආනත් තලයේ දිගේ බල විභේදනය කරමු. පට්ට ලේසි. ආනත තලයේ දිගේ බල විභේදනය කරාම පුතේ පට්ටම ලේසියෙන් එනවා. ඒතර T මෙතන cos θ නම් අනිත් පැත්ත sin θ. T sin θ සමානයි W cos 60 අනිත් පැත්ත sin 60. sin 60. sin θ කියන්නේ මූල 8 බෙදීම 3නේ. මූල 8 2යි මූල 2 බෙදීම 3 මූල 3 බෙදීම 2. එහෙනම් t සමානයි කීයද එන්නේ? හරිනේ. 3 බෙදීම 4යි මූල 3 බෙදීම 2. හරි. ඔච්චර හේ. මොන හත් වෙනි එක? හරි. ඔයාලට R ඕන නම් අනත්ත ලම්බක බල විභේදනය කරන්න. හරි. මොන ටෙක්නික් එක පුතේ? ඔය ටෙක්නික් එක දන්නවනම් වැඩි හරි. තේරුණාද? හරි. ඊට පස්සේ ඔයාලා ඉල්ලුවේ කීයද? 12 නේ. නෑ. ඔව් 12 නේ. අනේ කවුරුත් තව 10 ඉල්ල තිබ්බ නේද? 10. 10 ඉල්ල තිබුණා. 10 10 නම් 10 හදමු අපි. 10. වෙනුයි 10 යමුණොත් ඔයාට අර අදපු ගාන ඉදිරිය හදන්න බැරිද? බලමු දිග 13යි A. බර W ඒකාකාර නොවූ AB දණ්ඩක් AB කෙළවර වලට අචල O ලක්ෂයකට ගැට ඇසු පිළිවෙලින් දිග 12යි A 5යි A වූ. ඔව් මේක නම් බොහොම ලේසි. හරි මම පට් කරලා දෙන්න. මේ ඔන්න බලන්න 5යි 12යි 13යි. ඉලක්කම් තුන දිහා බලන්න 5 12 13. කියන්නේ ඍජු කෝණේ. දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය 2ට 1 අනුපාතයෙන් පිහිටයි. දණ්ඩේ තිරසට ආනතිය සොයන්න.
හරිද? දණ්ඩේ තිරසට ආනතිය අහන්න. අපිට පුළුවන් සිරසට ආනතිය හොයලා ඒ තුලින් තිරස දාන ආනතියත් හොයන්න. ඔව් අදම ගන්න. හොඳයි. ඕකේ දිගවල් වලින් පුතේවා තේරුම් ගන්න ඕන මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් බව. හරිද? 5 12 13 නේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඒක මුලින්ම ඔයා තේරුම් විරුම් කරගන්න ඕන. පළවෙනිම දේ ඒක. හරිද? මම අද ඔබ දෙන පොඩ්ඩක් කේස්. හරිද? B හරි අවුලක් නැහැ. A මෙතන B නේ. G මෙතන දෙකට එක අනුපාතයෙන් කියලා අපි කොහොමද උතර ෂේප් එක. හොඳයි මේක ඕනේ ඇල්ෆා කියලා ගන්න පුතේ. මෙතන O මෙතන අංශක 90යි. මෙතන 90යි. හරි? මෙතන අංශක 90යි. එතකොට මේක ඕනේ කීයද? මේක 90 රින ඇල්ෆා පුතේ. මේක 90 රින ඇල්ෆා. හරි? මෙතන 90යි මෙතන ඇල්ෆා මෙතන 90 රින ඇල්ෆා. හරි. මං අර මේ කලින් යෝජනා කරේ සිරස් දරන අනුපාතය හොයාගෙන යන්න පුළුවන් කියලා. මේ තීටා මුලින් හොයාගෙන පස්සේ මේක වෙන්න පුළුවන්. නැත්නම් අපි දැන්ට මෙහෙම කරමු. මෙතන තීටා. එතකොට මෙයා ඔහොම දාමාක් කරාම මෙතන 90 රින් තීටානේ. මෙයා 90 රින් තීටා. මෙතන 90 රින් තීටා. හරිනේ. ඔතන 90 රින තීටා. ඒතර එතන තීටා ගත්තා නම් හරි. හරි. ඔන්න ආයි සැරයක් කොට් නීතිය පාවිච්චි වෙන තැනක් m ධන n m කොට් තීටා සමානයි මේ මෙහෙමයි m වතාවක් කොට් a m වතාවක් කොට් a ඍණ n වතාවක් කොට් b ඔන්න ඔහමයි n වතාවක් කොට් b මාරු වෙලා තමයි ලියවෙන්නේ හරිද මාරු වෙලා එන්නේ උදේ එතකොට මේක ගත්තොත් 3 2 1 2යි අනුපාත m ධන n කොට් 90 ඍණ තීටා හරි දැන් tan තීටා එනවා ඒතර එක වතාවක් tan alpha cot alpha එක වතාවක් cot alpha ඍණ දෙවතාවක් cot 90 ඍණ alpha ඒක මාරු වෙලා එන්නේ 90 ඍණ alpha මේක පේනව නේද උදේ පේන්නේ නැහනේ මෙන්න මේ cot 90 ඍණ alpha cot 90 ඍණ alpha හරිද මෙතන tan alpha tan theta වෙනවා මේක cot alpha මේක අඩු වුණාට පස්සේ මේක tan alpha වෙනවා හරිද අපිට පුළුවන් මේ ත්‍රිකෝණයෙන් tan alpha ලියන්න මේක 5යි නේ මේ පදේ 5යි මේක 12යි 5 බෙදීම 12යි 5යි 12යි 13යි හරිද එහෙනම් 3යි tan theta සමානයි cot alpha ඍණ 2යි tan alpha તો cot alpha කියන්නේ කීයද 12 බෙදීම 5යි ඍණ 10 බෙදීම නැත්නම් 5 බෙදීම 6යි හරිද එතකොට පොදු හරය ගත්තොතින් 30ක් පොදු හරය 30 ගත්තොතින් 12 වරක් අය 72 72 25ක් කිය දෙන්න 72යි ඔව් 47නේ 47ක් කියන්නේ හරි 47ක් කියන 47 බෙදීම 90 හරිනේ අර tan θ 47 බෙදීම 90 7යි හරි ඔන්න ඕක තමයි ෆ්ලෝ එක හරි අපි දැන් 12ට යන 12 14 16 අන්න දැන් අපි අවසාන ගණන් තුනට අවිල්ලා තියෙන්නේ 12 14 16 හරි මම ඔබට වාඩිලා ප්‍රශ්න කියවන්න කවුද හිතනද තිරසට ඇල්ෆා කෝණයක් ආනත රළු තලයක් මත ස්කන්ධය කැපිටල් M වූ වස්තුවක්ද එයට සම්බන්ධ කරන ලද සැහැල්ලු අවිධන්‍ය තන්තුවක්. එහිදී සුමට කප්පියක් මතින්ද පිහිදී ස්කන්ධයම පබළුවක් තුළින්ද. අනෙක් කෙලවර සීහිදී බිත්තියකටද කැටගස ඇත පදේ සමතාව ඇති ඇද BC ඔය ඇල්ෆා බීටා අනත වේ. එම් වස්තුව ආනත්තලය
ආනත අතර තලයේ ඝර්ෂණ සංකුණේ මියුවේ. හරි මේ බව පෙන්වන්න තියෙන්නේ. හොඳයි. ඝර්ෂණය සහිත ගාන කවන්නේ සමතුලිතතාවයෙන්. සමතුලිතව පවතින නම් මේක සීමාකාරී සමතුලිත අවස්ථාවේ පවතින්නේ. සීමාකාරී සමතුලිත අවස්ථාවේ. ඒක මතක තියාගන්න මේ සීමාකාරී සමතුලිත අවස්ථාවේ පවතින. එම ගමුත් කැපිටල් එම්නේ. එකම තන්තුවනේ. ඝර්ෂණ බලය F කියලා ගමු. ඔව් අපි හිතමු මේ ලොකුයි කියලානේ. හරි. පබළුවේ සමතුලිතතාවයට ගමු. එතන පුතේ මේක නම් කෙලින්ම අර කලින් ගාන වගේ තමයි තිරසර ගත්ත ගම ඇල්ෆා සමාන බීට වෙනවා. හරිද? මොකද උත්තර ඔක්කොම ඇල්ෆාෙන් වලදී මේකයි. පබළුවේ සමතුලිතතාවට අපි තිරසට ගත්තොතින් t sin බීටා සමානයි t cos alpha. t sin alpha. t sin alpha. එනම් බීටා සමාන වෙනවා ඇල්ෆාට. ඒතර සිරස්ව ඉහළට ගත්තොතින් t cos alpha දන t cos බීටා සමානයි mg. එනම් පුතේ t එනවා mg බෙදීම 2යි cos alpha කියලා. ඔන්න t හරි. එහෙනම් දැන් අපි m ගේ සමතුලිතතාවයට යමු. කැපිටල් M වල සමතුලිතතාවයට අපි ආනතලයේ දිගේ බලගමු. ආනතලයේ දිගේ ගත්තම F තියෙනවා T තියෙනවා mg sin alpha එන්නවා. F උක්ත කරමු. භාගයයි sec alpha කියලා. උඩරන් sec alpha කියලා හරිද? ඔන්න F ආනතලයට ලම්බව R සමානයි mg cos alpha. මේ කොන alpha නේ. mg cos alpha. හරි. අන්න වැඩ දෙක හරි පුතේ. දැන් ඉතින් F සමානයි mu R දාන්න තියෙනවා. හරිද? F සමානයි mu R. F සමානයි mu R. හරි වෙලාවට වල කිව්වේ මේ හරි මට කියන්න පුතේ ගාන මේ හදපු එකේ අවුලක් තියෙනවද කට්ටියට? මම ඇහෙන්නද තන ගැන මට අවබෝධයක් නැහැ පුතේ. මට කියන්න වලට මේ හදපු දෙකේ අවුලක් නැහැ නේද? F සමානයි mu r දැම්මා. F ට ගණික වගයන්තික ආදේශ කරා. R ට අගයන්තික ආදේශ කරා. ඊට පස්සේ ආංශිකයේ විදිහට මේ පදය මෙහෙට දැම්මා. මෙයාව මේ පැත්තට ගත්තා.
දෙකින් ගුණ කරා. ඔච්චර උත්තරේ දිහා බලමින් සැලසුම් කරන්න තියෙන්නේ. ඔක තමයි කතන්දර. අවුල නැහැ නේද නේ? හරි අපිට තව ගණන් දෙකක් තියෙනවානේ. 14යි 15යි 14යි 16යි. හරි අපි ගණන් දෙකක් හදමු. මට පොඩි වෙලාවක් ඕන පුතේ මයික් එකේ charge වෙනකම්. මේ එහෙමනම් ඔයාලා පොඩ්ඩක් ඒ ගණන් දෙක උත්සාහ කරන්නකෝ. 14යි 16යි මට චූටි වෙලාවක් ඕන මේ මයික් එකේ charge වෙන්න. මොකද අර මම කිව්වේ charge එක උඩරිම තියෙන්නේ අපි දෙකට පටන් ගත්තම පැය එකමාරයි. ෆුල්ම charge වුණොත් තමයි උදේ අර පැය 3ක් අදින්න පුළුවන් වෙන්න අපිට. හරි. හොඳ මේ පොඩි වෙලාවක් දෙන්න මට මේ ඔයාලා කරන්න. ඔහොම ඉඳන් ඔහොම වැඩේ කරන් යන්න. අපි අද මේ මිශ්‍ර අභ්‍යාස සෙෂන් එක පුතේ ටිකක් දැන් අපි ඉවර වෙනකොට 4 වගේ වෙයි. අපි වුණත් ඒක 7ට පටන් ගමු. 7 වෙනි පටන් ගන්න වැඩි ඉවර කරමු. හරි. මම මැසේජ් දාන්න ගෲප් එකේ. මේ හරි ඔයාලා කරන් යන්නකෝ වැඩේ. හරි පුතේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. කීයද අපි කරගෙන ඉන්නේ 14නේ. 14 සහ ඊළඟ 16 නේ. අපි ඉක්මනට කරමු. දිග 3A බර W AB දණ්ඩක් රූපේ පරිදි A හිදී අසව කරලා තියෙනවා. අක්ෂය තිරස් හාරය A. අචල ලක්ෂයේ අචල සුමට සිලින්ඩරයක් මත අචලයි කියන්නේ ටික පොළොවට දාන්න හයි කරලා තියෙන්නේ. මර්ත දණ්ඩ සිරස්තල සමතාව තබා ඇත්තේ AD සමානයි 2යි. AD 2යි කියන අතන දුර අසන්ට එනවා. 2යි වෙන පරිදි B හිදී W භාරයක් දණ්ඩට ඇඳා ඇත. A හිදී අසව්වේ තිරස් හා දණ්ඩ සිරස් ප්‍රතික්‍රියා සොයන. හරිද? අසව් ප්‍රතික්‍රියා ඉන්නවනේ. තිරස් ප්‍රතික්‍රියා දෙක. හරි හොඳ ගානක් එක. හැබැයි මේ ගාන කියවනකොට පුතේ ඔයාලා ගොඩට එන්න ඕන. දත් දෙක. ගාන මාරු කියවනකොට වෙන්න ඕන පුතේ. තරංග ටික මෙන්න මෙහෙමයි. මෙතන A ලක්ෂයෙන් අසව්ව මෙතන. ගෝලය මේක. එතකොට මෙන්න මෙහෙමනේ තියෙන්නේ. B මෙතන ගමන W බාරේ. මෙතනනේ ස්පර්ශය තියෙන්නේ. මේක S. එතන බාර තියෙන තාම මේ හරියට වගේ. W. මෙතනින් S වැඩ නෑ අපිට හරි. දැන් S මාර්කර් වලට මොකද මේ ගෝලය අචලයි. මේ ගෝලය පොළවට හයි කරලා තියෙනවා. පොළවට හයි කරලා දෙන්නේ ඇයි? මේකත් මේ දුර දෙකයි නේද? මේ දිග AD දිග දෙකයි. ඒ කියන්නේ මේ ලක්ෂණ අපි Q කියලා හිතමු. AQ දිග දෙකයි. මට වටිනවා. හරි. ඊට අමතරව මෙතන කෝණය අපිට දෙයක් තියෙනවා. tan θ සමානයි A බෙදීම 2යි වෙන භාගය. නැටි ඊට වඩා ත්‍රිකෝණයක් අඳින්න. θ සමානයි 2යි මේක මොකද? හරි. tan θ ගන්නවා අපි. හොඳ ඒ ගන්න හදුන්නේ. ප්‍රශ්නට අහන්නේ මේ ප්‍රතික්‍රියාව දෙක. ඊට ප්‍රතික්‍රියාව දෙක. මේක y කියලා ගමු. මේක මේ පැත්තට s කියලා ගමු. හරි s සෙව්වනම් මේ දෙකම පොඩි. s ගන්න පාද කරන්න ඕනේ. t වට ගුණ කරන්න. t වට ගුණ කරන්න. t වට ගුණ කරන්න තමයි ඔය a කියෝදි ගොන්න. දැන් s වතාවක් 2යි සමානයි. w වතාවක් a cos දෙකයි. cos දෙකයි. දැන් දණ්ඩේ දිග 3යි නේ සමානයි. 3යි a බෙදීම 2යි. මේක w වතාවක් 3යි a cos දෙකයි. 3යි a cos දෙකයි. හරි එහෙනම් s සමානයි. දැන් 3යි a බෙදීම 2 cos දෙකයි නේද? 3යි cos දෙකයි දෙන්නේ. ඒතර මේ දෙක එකතු කරාට පස්සේ පුතේ 3 බෙදීම 2ට 3. 9 බෙදීම 2. හරි. 9 බෙදීම 2 ආයෙ දෙකකින් බෙදුවම 9 w බෙදීම 4යි cos දෙකයි ඊට. හරි මේ සෙව්වා. දැන් වැඩේ හරිද? අපි
සිරස්ස ඉහළට බලය බෙදෙනකොට y සමානයි උඩට y නම් s මේ r කියපුවා ගන්නද මෙතන 90යි මෙතන 90 එක දෙකයි දීලා නම් දෙකයි දීලා s cos දෙකයි දීලා සමානයි දෙකයි w හරිද s cos දෙකයි දීලා දුවහම y සමානයි දෙකයි w වෙන 9w බෙදීම 4යි cos වර්ග දෙකයි හරි cos වර්ග දෙකයි එතකොට 8න් අනුගමන y වෙන දිනයි මෙයා පොදු හරය 4ක් ගත්තම පොදු හරය 4ක් ගත්තොතින් 8න් එකක් 9 සරි 8න් 9 ඍණ w බෙදීම 4යි නෑ සරි w බෙදීම 4ක් ගත්ත දෙවියට 8 ඍණ 9යි cos වර්ග දෙකයි කොහොමද කියන්න පුළුවන් අවුලක් නැහැ අපිට xy නිලදී මොන හැම තියෙමු x සමාන s sin දෙකයි s sin දෙකයි දෙනවා මෙයා sin වලින් ගොඩ කරා 9 බෙදීම sin දෙකයි θ cos දෙකයි මොකද හරි අනිවාර්යයෙන් වැඩි කරලා හරි ඔයාලට බලන්න මේ sin දෙකේ විතර cos දෙකේ විතර වගේ ආදේශ කරලා උත්තරේට යන්න මම අද නවත්තන්න වැඩේ හරි මේක මේ ලස්සන උත්තරනේ බොහෝ දුරට මේ හරිනම් මේ ගන්න දෙන්නු පුතේ හොඳ කෝණෙන් ඕන හරි හොඳ කෝණයක් දුන්නා මරු ඒ කියන්නේ මේක මේ දිග මූල තුනයි ඒ වගේ දුන්නා බැරි මානස නැත්නම් ඒ වගේ දුන්නා AD දුරත් ඒ වගේ දුන්නා මට මරු හරි එහෙනම් මම 16ට යනවා පුතේ 16 විස්කම්භයේ කේන්ද්‍රය O සුමට කුහර අර්ධගෝලයක් රූපයේ දැක්වෙන පරිදි එහි ගැටිය තිරස්ව සුමට සිරස් බිත්තියක් ස්පර්ශ වනසේ සමීකරණය සීන් මේකාකාර බලන්නට කෙළවරක් අර්ධගෝලය ඇතුළත පෘෂ්ඨයේ ගැටෙමින් තිරසට 60ක් ආන්දර සම්බුද්ධ පවතින අනික් කෙළවර සුමට සිරස් බිත්තියේ ගැටෙමින් දණ්ඩේ දිග මේ බව කියනවා ඒවා අමුද යන්නේ රේඩියස් ස්ටාර්ට් බිත්තියේ ගැටෙමින් ඒව ගන්න ඕහරා යනවා මේක S කියලා කියමු. හරි. එතකොට මෙතන ගැටෙනකොට බර W දැන් පොඩි S එකක් තියෙනවානේ. ඔව් තිරසකටක් හරි. විස්කම්භය කියන්නේ මේකේ එදලීම දෙකයි. මෙතනත් එදලීම දෙකයි. හරි. ඕහරාගේ උත්පත්ති පොඩි ප්‍රශ්නයක් වෙයි. මෙයා බල තුනක් යට දෙන සමතුලිත වෙන්නේ මේ ස්කන්ධයේ වර මෙහෙමනම් තියෙන්නේ. ඔය දෙන්න මුල කියන ලක්ෂණය කරා තමයි ප්‍රතික්‍රියා ගන්නවා. ඒතකොට දණ්ඩ ඕහරා වෙන්න බෑ. මේ රූපේ පොඩි අවුලක් තියෙනවා. ඒ දීපු රූපේ පොඩි කේස් එකක් තියෙනවා. දණ්ඩ කොහෙත්ම ඕහරහා වෙන්න බෑ. මේ රූපේ ඇඳලා තියෙන දණ්ඩ ඕහරහා යන විදිහට. ඒකෙන් වෙන්න බෑ. හරිද? ඒකෙන් වෙන්න බෑ උදේ. අපි ඒක මේ පොඩි හදාගන්න. මේක මෙහෙම දෙන්න බෑ. කොහෙත්ම ඔය විදිහේ සම්පූර්ණ තියෙන බෑ නේද? එතකොට පොඩ්ඩක් නැවත රූපන්දි මේ වෙන පොඩි බෑ. හරි ඒ කියන්නේ ප්‍රශ්නේ කියන්නේ රූපය ටයිප් කරද්දී මේ වැරදිලා වගේ ටයිප් කරද්දී මේ ටයිප් කරන මාළිමුඩ වෙන අවශ්‍ය විදිහට ඒක ඕවර් කරලා තියෙනවා ඕවර් ගන්න බෑ ඒක වැරදි
ඒක කොහෙත්ම ගන්න බැහැ බලේ. හරි මේ සම්පූර්ණ වැරදි ඕවල තියෙන බෑන්ඩ්. හරිද? මේක පිළිගන්න පුළුවන් අනිවාර්යෙන්. ඕකේ නේද? ඔව්. මෙන්න මේ වගේ තැනකින් මේ බලවලුම මෙයාගේ මේ අභිලම් ප්‍රතික්‍රියාව වෙන හරියට ඕහරන ඔන්න ඔය අභිලම් ප්‍රතික්‍රියාවයි මෙන්න මේ උඟගේ හෙන්නාව මෙන්න මේ ලක්ෂණ තමයි මේක බල ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අහඹු ලෙස මෙතෙන් ආවේ ගණන් ගන්න එපා. හරි මේ කියනවා AD. ඒක අහඹු ලෙස මෙතෙන් ආවේ. ඒක විශේෂ දෙයක් නෙවෙයි. අහඹු දෙයක්. අහඹු දෙයක්. ඒ තනිකරම අහඹු ලෝකයක. හරි මේක ඕනේ අල්පා. මෙතන අල්පා. අල්පා. අල්පා නේ සෝරි 60යි. 60 සෝරි සෝරි. 60 මේ පොණ 60යි. මම අර පුරුද්දට වගේ අල්පා දැම්මා. 60යි. මේක 60යි. එතකොට මේක හරියටම G. මේක හරි නේද? ඒකාකාර සීන් එක නැති ඒකාකාර කන්දන. එතකොට අපිට හොයන්න තියෙන්නේ AB දණ්ඩෙන් දිග. AB දණ්ඩෙන් දිග හොයාගන්න නම් මේ දොර ඉදීම දෙකයි. ඕනකට කැපිද යනවා. ඒවට ගුණ ගන්න W A ඔතන R ගන්න බලන්න අපිට. මෙහෙම කරමු. මේක දාමු සීන් එකක් තුනේ. ඒක බලා ගන්න මෙතන මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මෙයා සිරසත් එක දාන ආනදී අපි අල්පා කියලා කරමු. මේ ආනදිත් හරි. අපිට පුළුවන් නම් මේ අල්ෆාව හොයාගන්න මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මේ දුර ඒ විදිහට දෙන්න. මෙන්න මේ දුර ඒ විදිහට දෙන්න. මෙන්න මේ චුට්ටන් දුර අපිට ඒ බෙදීම දෙකෙන් ලියන්න පුළුවන්. මේක තරේ මේ බෙදීම දෙකයි sin එක.
ඒ බෙදීම දෙකයි sin alpha මේක ඒ බෙදීම දෙකයි එතකොට AB cos 60 ලියන්න පුළුවන් ඔය සම්පූර්ණ දිගට මේ සම්පූර්ණ දිග AE කියලා ගන්න AE කියන්නේ AB cos 60 AE වලින් පුළුවන් ඒ බෙදීම දෙකයි sin alpha මේ බෙදීම දෙක අන්නතේකට ගානවල ඇල්ෆා වේලෙන් තමයි කියන්නේ ඉතින් ඇල්ෆා මෙහෙම මොකද A වටා ගුණ අරගෙන R වෙයි මෙන්න A වටා ගුණ ගන්න A වටා ගුණ ගන්න A වටා ගුණ කරන R වෙයි R සමාන R වතාව මේ දුර අපි A කියලා ගමු x කියලා ගමු x දෙකයි x sin 60 සමාන w වතාව x cos 60 x කැපිලා යනවා මේ මුල දෙක යට දෙන්න කැපිලා ගියාම r සමාන යට දෙක කැපෙනවා x කැපෙනවා මෙතන මුකුත් නැහැ මෙතන w දෙදීම දෙකයි මුල තුන නා මේ කෝණය අල්ෆානේ හරි එතන ආනෝරින් අල්ෆා මේ කෝණ r s cos alpha අපි තිරසරින් බෙදෙන එකදී r සමාන s sin හරිද ඔතන මට ඉස්සර නෑ සර් s වලම මේ මෙහෙම s වලම දැන් r දන්නවනේ r හරි අපි සිරස්ව ඉරඩි බෙදෙන ඉඳලා s වල s cos alpha සමාන w ඊට පස්සේ තිරසරින් බෙදෙන ඉඳලා s sin alpha සමාන r හරි දැන් මොනවද වැඩේ හරි මේක එක මේක දෙක අපි දෙක එකෙන් බෙදුනේ දෙක බෙදීම එක s ඉන්නේ වැඩි tan alpha සමාන r බෙදීමට දෙන්නේ එකට දෙකෙන් වල දැන් alpha වල ත්‍රිකෝණයක් යනවා එකට දෙකෙන් වල ගුණ දෙකෙන් තුන කියන්නේ 12යි 12යි කියන්නේ මුල 13 මුල 13 හරි tan alpha හරි එහෙනම් පුතේ AB cos 60 සමානයි A බෙදීම දෙක ගන්න A බෙදීම දෙකයි sin alpha ඔක්කොම යට දෙක ගන්නවා අපිට AB සමානයි A ගන්න A sin alpha කියන්නේ කියන මොකද 13 හරිද උත්තරේ A ගන්න A බෙදීම හරි ඔන්න වැඩේ හරිද මම A වටා ගුණ අරගෙන ඒක S යන්නේ R ගෙවුවා R දානවා සිරසටයි තිරසටයි බල විභේදනය කරලා මම ඒක වලින් tan alpha එක මට ඕන කරන කෙනාව ලිව්වා ත්‍රිකෝණයක් ඇඳලා දැන් alpha දාන්න නම් වැඩි කරා හරිද ඒක මොනවා දුර මෑන් කියන මතක ගන්න පුතේ